සුපුරුදු පරිදි අපේ උරුමයන් ගැන මෙන්ම අපේ අතීත තොරතුරු ගැන වීඩියෝ ඔබ වෙත ගෙන එන්න මාහින්න YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. අද අපි ඔබව එක් කරගෙන යන්නේ තවත් වැදගත්ම පුරාවිද්‍යාත්මක නටබුන් රාශියකින් සමන්විතව තිබූ ඓතිහාසික විහාරස්ථානයක් වෙතට. මේ විහාරස්ථානයේ ඉපැරණි ටැම්ස් ශිලා ලිපියක් සහ අඩි 8ක් පමණ උසින් යුතු ඓතිහාසික ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් වගේම තවත් ආරාමික නටබුන් රාශියක් තිබුණ බව සඳහන් වෙනවා. සේරටම කලින් මේ විහාරස්ථානයට යන මාර්ග විස්තරය ගැන සඳහන් කරනවා නම් අනුරාධපුරයේ ඉඳලා උතුරු දෙසින් කිලෝමීටර් 60ක පමණ දුරින් පිහිටි කැබිතිගොල්ලෑව නගරයේ ඉඳලා හොරොප්තාන දිහාවට කිලෝමීටර් 3ක් පමණ යද්දී ප්‍රධාන පාර අද්දර වම් පැත්තේ මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ විහාරස්ථානය දකින්න කලින් වම්පසින් දැක ගන්න පුළුවන් විහාරස්ථානයේ අයත් වන ගමේ වැව. ඉතින් අපි කලින් වීඩියෝකුත් කරලා තිබුණා. මේ අයියතිගේ වැව කියන ගමේ වැවේ සුන්දරත්වය ගැන සඳහන් කරලා. මතක ඇති ඔබට. මේ ස්ථානය ශ්‍රී ශෛලබිම්බාරාම ස්ථානය හැටියට ඓතිහාසික භාවය සඳහන් වෙන්නේ අයියතිගේ වැව ශ්‍රී ශෛලබිම්බාරාමයේ හැටියටයි. අයියතිගේ වැව කියන අර්ථය ගත්තාම ලෝතර බුදුහාමුදුරන් වහන්සේගේ ආර්ය කියන එළතුන් නසන්නට ආරම්භ කරන මාර්ගයක් හැටියටයි බුදුදහමේ සඳහන් වෙන්නේ. වර්තමානයේදී අයියතිගේ වැව ශෛලබිම්බාරාමය යනුවෙන් හඳුන්වන මේ විහාරස්ථානය ගැන ගමේ ජනතාව අතර ප්‍රචලිතව තියෙන මතයක් තමයි ගැමුණු මහ රජතුමාගේ මෑණියන් වන විහාරමා දේවින් වහන්සේ තම ජීවිතයේ අවසන් කාල සීමාවේ භික්ෂුණී ශාසනයේ පැවිදි බව ලබාගෙන මෙම විහාරස්ථානයේ වැඩ විසූ බව. ආර්ය භාවයෙන් යුතු එවැගේම අතීතයේ භික්ෂුණී ශාසනයක් හැටියට පවත්වාගෙන ගියපු බව ගම්මහරේදී සඳහන් වෙනවා. ඒ නිසා ඒ සඳහා තමයි අයියතිගේ වැව කියන නාමය ඇති වෙලා තියෙන්නේ. තිගේ කියලා කියන්නේ ඇය කියන නාමය හඳුන්වන්නට පුළුවන් සීගේ දුක මිදෙන ස්ථානයක් හැටියට සකස් කරගෙන ගියපු තැනක් බවට අපිට හඳුනන්න පුළුවන්. මේ ආකාරයෙන් ගමේ නමට අයියතිගේ වැව කියන නාමය හැදිලා තියෙනවා. වැවත් මේ ඉදිරිපතින් තියෙන නිසා. ඒ වගේම මෙහි තිබූ බව කියන ටැම් ශිලා ලේඛනයේ සඳහන් පරිදි විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් පවා මෙම විහාරස්ථානයට ලබා දී තිබුණේද එම වැදගත් සම්බන්ධතාවය නිසා බවද ජනතාව විශ්වාස කරනවා. තවදුරටත් විස්තර විමසීමේදී අපට දැනගන්නට ලැබුණේ විහාරස්ථානයේ දකුණු පසින් පිහිටි කුඹුර අද්දර පිහිටි කුඩා වනගහනය තුල භූමියේ මේ ටැම් සෙල්ලිපිය වලදමා ඇති බවයි. කොහොම වුණත් මේ ටැම් ශිලා ලේඛනය අපේ පියවියසින් දැක ගන්නට බැරි වුණත් ඒ ගැන තොරතුරු නම් සොයාගත්තා. 1892 වර්ෂයේදී පුරාවිද්‍යා කොමසාරිස් ධුරයේ දරු HCP බෙල් මහතා විසින් මේ විදිහට කරුණු සඳහන් කරලා තියෙනවා. මේ ටැම් ශිලා ලිපියේ පැති 4ක්. මින් පළමු පැත්තේ අක්ෂර පේලි 18ක් හා වටාපතක රූපයක් කොටා තියෙනවා. ඒ වගේම දෙවන පැත්තේ අක්ෂර පේලි 20ක්ද බල්ලෙකුගේ රුවක්ද සඳහන් වෙනවා. තුන්වන පැත්තේ අක්ෂර පේලි 17ක් හා දෑකැත්තක රුවක්ද, සිව්වෙනි පැත්තේ අක්ෂර පේලි 10ක් හා හිරුසඳු රූපද කපුටු රූපයක්ද කොටලා තියෙනවා. මේ ටැම් ශිලා ලිපියට අනුව එය අබා සලමයන් රජුගේ 5 වන රාජ්‍ය වර්ෂය තුල දික් කරවන ලද්ද බව පැහැදිලි වෙනවා. ඒ වගේම එම භූමිය තිසාරම් නම් මෙහෙණවරක් සඳහා පූජා කළ බව සඳහන්. තවද කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට ඉබාගාතේ හා අයාලේ ඇවිදින්නන්ට කරත්තවලට ගොනුන්ට හා මීගවයන්ට මෙම භූමියට ඇතුළු වීම තහනම් කරලා. එපමණක් නෙවෙයි, මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වූ අයෙකු වුණත් මේ භූමිය තුල සිටිනම් ඔහු අත්අඩංගුවට ගැනීම පවා තහනම් කරලා තියෙනවා. මේ ශිලා ලේඛනය විතරක්ම නෙවෙයි, මුලින්ම සඳහන් කළා වගේ වර්ෂ 1892 වසරේ පුරාවිද්‍යා වාර්තාවට අනුව මේ විහාරස්ථානයේ තවත් නටබුන් බොහොමයක්ම තිබිලා තියෙන බව අපට දැනගන්න ලැබුණා. ඒ වාර්තාවේ පළවෙ තිබූ ඡායාරූපයක්ද සමගින්. ඒ අතරින් වඩාත්ම වැදගත් වෙන්නේ අඩි 8ක් පමණ උස් වූ ශෛලමය හිටි පිළිමය. එය සොයා ගන්නා විටත් ප්‍රතිමාවේ එක් හස්තයක කොටසක් තිබිලා නැහැ.
වර්තමානයේ මේ පිළිමයයි අනුමාන කළ හැකි ශෛලමය පිළිමයක් බුදුමැදුර තුළ ස්ථාපිත කරලා තියෙනවා. එම ප්‍රතිමාවෙත් හස්තයක් ප්‍රතිසංස්කරණය කළ සලකුණු දැක ගන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යා වාර්තාවේ පළවෙනි තිබූ ඡායාරූපය සඳහන් විස්තරවලට අමතරව පැරණි දේව රූප කොටසක් හා ගල්කණු කිහිපයකුත් දකින්න පුළුවන්. වර්තමානයේත් මේ ඉපැරණි දේව රූප කොටස විහාර බිම තුලදී අපිට දැක ගන්න ලැබුණේ. ඉපැරණි ශෛලමය කුළුණු බොහොමයක් විහාර භූමිය පුරා තැනින් තැන විසිරී තිබුණ බවත් අපි දැකගත්තා. ඒ විතරක් නෙමෙයි. එදා බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරමින් වැඳුම් පිදුම් සිදු කළ පැරණි සිරිපතුල් ගලක්ද විහාර භූමිය තුල තිබෙනවා. ඉතින් මේ වගේ වටිනා ඉපැරණි පුරාවස්තු අනාගත පරපුර සඳහා රැක ගැනීම අපේ යුතුයකමක්. මෙවන් දෑ සොයා ඔබ වෙත ඉදිරිපත් කිරීම පමණයි අපට කළ හැක්කේ. මේවා රැක ගන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙලා අදාළ කටයුතු කරනවා නම් ඒක ඇත්තෙන්ම වටිනා සත්ක්‍රියාවක් වෙනවා. එහෙමනම් මේ වගේ සැඟවි තියෙන අපේ උරුමයන් ගැන වගේම ඔබ දන්නා උරුමයන් ගැන මෙතෙක් කලක් ඔබ නොදත් තොරතුරුත් රැගෙන ඊළඟ වීඩියෝවත් සමගින් ඔබ හමුවට එන්නම්. එතෙක් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මාහින්න YouTube නාලිකාව සමගින්ම අපිව subscribe කරන්න. ස්තුතියි.